මේ නර්තන මට නිකන් මෙන්සස් වෙන්න වගේ. ඒ අනේ ඌ බං දැන් මම මොකද කරන්න කියපන්කෝ. හරි හරි මට කියපන්කො ඔබ ලෑස්ති වෙලා ආවේ නැද්ද කියලා. අනේ මට අමතක වුණා නර්තන. අනේ මට බනින්න නම් එපා. බනින්න එපා කියන්නේ උඹට මොලයක් නැද්ද පොඩි එකෙක්ද? දින ලඟ වුණාම ලෑස්ති වෙලා ඉන්න දන්නෙත් නැ. හරි මට කියපන්කෝ උඹ ළඟ නැද්ද? මංගාව කොහෙද මම පොඩ්ඩක් ඉඳපන් අහලා බලන්න. බලපන් පොඩ්ඩක් චානු දිහා. ඌබන් අර චානු ඉන්නේ හොඳට. ඔබ මොකද්ද කියන්න හදන්නේ? ඇයි බං වෙනදට චානු මිස් නැති වෙලාවට කෑ ගහන්න ඕනේ බං. අද බලපන් ඒකේ බැටරි බහැරද කොහෙද? මොයි පැත්ත බලන් ඉතින් ඇති දැන් මේ පැත්ත බලපන්. ඒකනේ බං. ඒ කාගාවත් නෑලු බං මේ දොර ගාවන දරාමාව ඉන්න මං අහලින් නම් කිව්වා. ඒ බං මේ චාන්ට මෙන්සස් වෙන්න වගේලු බෙද ගාව නැද්ද? බං ඉන්නේ නර්තන. ඒ මාර වැඩේ බං චාන් හොඳටම බය වෙලා ඉන්නේ දැන් මොකද්ද කරන්නේ? හරි අපි දෙන මෙහෙම කරන්න. අපි දෙන්න ගිහලා පන්ති බාර මිස්ට් කියන්න. ලක්ෂණ තමුසේ මොකද මෙතන කරන්නේ? අනිත් ගෑල්ලම කතා කරන්නේ වහගෙන ඉන්නේ. ඒ නැහැ නර්තන මම මෙතන මේ නිකන් හේතුවක් දාන් ඉඳියා. හේතුවක් දාන් හිටියා. තමුසේ ගෑල්ලමගේ දෙයක් කතා කරනකොට යන්න දන්නේ නැද්ද? ලැජ්ජ නැතුව අහගෙන ඉඳලා මෙතන. යන්න තමයි හැදුවේ නර්තන. කොහෙද හොය ඇවිල්ලා මෙතන කියාගෙන කියන්නේ පත්තරේ වගේ. මට ඇහුණ තමයි මම මොනා කරන්නද? ඔබට ඇහුණට කමන්නේ නැහැ. චානුට කවුරු හරි විහිළු කරලා තිබ්බොත් මම උඹත් එක්ක බලා ගන්නම් ඒක.